කතාවේ මේ දිනවල සමාධි ඉදිරියේදී අනුහස් කරන බොරු රංගපෑම ගැන කතාව ගැන අවධානයෙන් බලපු හැමෝම දන්නවා. ඉතින් අනුහස් මේ හැම දෙයක්ම කරන්නේ සමාධිගේ අවධානය ලබා ගන්න. මොකද ඔයගොල්ලෝ දන්නවා ඇති දෙවෙනි නිමි කතාවේ සමාධි අනුහස් කියන්නේ දෙන්නට දෙන්න හිතින් ආදරය කරනවා. නමුත් ඉතින් දෙන්නගෙන් එක්කෙනෙක්වත් තවම ප්‍රකාශ කරලා නැහැ ඒ තමන්ගේ හිතේ තියෙන ආදරේ. කොහොම වුණත් ඉතින් කතාවේ ප්‍රේක්ෂකයෝ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා අනුහස් සමාධියට කෙලින්ම මේ ආදරය ගැන කියාවි කියලා. හැබැයි ඉතින් පහුගිය එපිසෝඩ් වලදී එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. මොකද ඔයගොල්ලන්ට මතක ඇති සමාධි කීප සැරයක්ම අනුහස්ගෙන් මේ දේ බලාපොරොත්තු වුණා. නමුත් ඉතින් මේ හැම අවස්ථාවකදීම වගේ අනුහස් සමාධියට මොනවදෝ කියන්න ඇවිල්ලා ඒක හැමම නතර කරගත්තා. ඉතින් සමාධියට මේ දේ හරි කුතුහලයක්. මොකද සමාධිගේ හිතේ අනුහස් ගැන මේ වෙද්දි තියෙන්නේ පුංචි සැකයක්. ඒ කියන්නේ සමාධි හිතනවා අනුහස් කොච්චර හොඳ කෙනෙක් වුණත් අනුහස් වෙන කෙනෙක් එක්ක පුංචි හෝ සම්බන්ධයක් පටන් ගනීවිද කියන එක. ඉතින් සමාධිගේ හිතේ තියෙන මේ පුංචි සැකය නිසා සැරින් සැරේට සමාධි විඳවනවා. ඇත්තටම ඉතින් තමන් ආදරය කරන කෙනාට තවම තමන් ආදරය කියලා නැත්තම් ආදරය කරන බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් මේක. ඉතින් ඒකට තියෙන හොඳම විසඳුම තමයි හොඳ අවස්ථාවක් බලලා තමන්ගේ හිතේ තියෙන දෙය තමන් කෙලින්ම ඒ කෙනාට කියන එක. පස්සේ ඉතින් මොන දේ වුණත් කමක් නැහැ. මොකද ඊට පස්සේ දෙකෙන් එකක් විසඳ ගන්න පුළුවන්. කොහොම වුණත් පහුගිය එපිසෝඩ් වලදී අපි දැක්කා සමාධි ගෙදරටවත් කියන්නේ නැතුව ගෙදරින් පිට වෙච්ච වෙලාවේ අනුහස් සමාධිව හොයාගත්තේ අනුහස් ගාව ලොකේෂන් එක තිබ්බ හින්දා. ඒ කියන්නේ සමාධිගේ ලොකේෂන් එක අනුහස් ෂෙයා කරලා තිබ්බ හින්දා තමයි අනුහස්ට සමාධිව හොයාගන්න පුළුවන් උනේ. ඉතින් මේ වෙලාවෙත් අපි දැක්කා මේ දෙන්න කොයිතරම් දුරට දෙන්නගේ හිතේ තියෙන ආදරය හිර කරන් ඉන්නවද කියන එක. කොහොම නමුත් ඉතින් අපිට ඉදිරි එපිසෝඩ් වලින් බලා ගන්න පුළුවන් වේවි අනුහස්ගේ කටෙන්ම අනුහස් කියනවා සමාධියට ආදරය කියන එක. හැබැයි ඉතින් බොහෝ වෙලාවට අනුහස්ටත් කලින් සමාධි ඉස්සර වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපි බලමු මේ දේවල් ඉදිරියේදී කොයි ආකාරයට විසඳෙයිද කියන එක.